මගේ channel එකට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා සියලුම දෙනා. ඉතින් අද ඔන්න මම අරගෙන ආවා පුංචි දුවකට ගැලපෙන විදිහේ පුංචි ස්කර්ට් එකක් මහගන්නේ කොහොමද කියලා. මම කලින් වීඩියෝ එකේදී පැහැදිලි කරා මේ ස්කර්ට් එක මහන්නේ මොන වගේන්ද කියලා. ඉතින් කට් පීසස් වලින් තමයි මම මේ ස්කර්ට් එක මහලා තියෙන්නේ. මේ විදිහට පැටර්න් එක හදාගත්තෙත් මම මගේ ළඟ ඒ තිබුණු රෙදි කොටස් අනුව. ඉතින් ඔයාලට පුළුවන් මේ ස්කර්ට් එක මම මෙෂර්මන්ට් හදාගන්න විදිය කියලා දෙන්නම්. මේ තියෙන්නේ අරගෙන කොටස් 3ක්. මේ කොටස් 3 එකතු කරලා තමයි මම ස්කර්ට් එක ඉදිරි පළුව හදාගන්නේ. පිටිපස්ස කොටසටත් මේ විදිහටම කොටස් 3ක් යනවා. මොකද මේ විදිය කැලි තමයි මගේ ළඟ තිබුණේ. ඉතින් ඔයාලට පුළුවන් මේක අඟල් 21ක් දිග අඟල් 12මාරක් උස තියෙන විදිහේ රෙදි කොටස් දෙකක් ගන්න. එහෙම නැත්නම් ඔයාලට සම්පූර්ණ ස්කර්ට් එකේ වට රවුමම තනි පළුවක් විදිහට කපලා ගන්න පුළුවන් අඟල් 42ක් සහ 12මාරක් උස විදිහට අරගෙන. ඉතින් දැන් මගේ රෙදි කොටස් තියෙන නිසා තමයි මම මේ විදිහට මූට්ටු කරලා මේ විදිහේ උඩ පළුව සහ පිටිපස්ස පළුව, ඒ කියන්නේ ඉදිරි පළුව සහ පිටිපස්ස පළුව මේ විදිහට කොටස් එකතු කරලා මහලා හදා ගන්නවා. ඉතින් ඔයාලා දැක්කේ දැන් කලින් එක කොටසක් මූට්ටු කරගත්ත විදිය. ඉතින් මේ තියෙන්නේ අනිත් කොටස. ඉතින් මේ කොටස් දෙකම නැවත සැරයක් මම සයිඩ් එකෙන් ආපහු මූට්ටු කරගන්නවා. ඉතින් මේ විදිහට කොටස් ටික එකතු කරලා මම තනි පළුවක් විදිහට හදාගත්තා. ඊට පස්සේ මෙන්න මේ මූට්ටු ටික ඔක්කොම මම ඕලක් කරගන්නවා. මෙන්න මේ විදිහට ඕලක් කරගත්තට පස්සේ මම මේකේ අර රෙදි මූට්ටු වෙලා තියෙන තැන් තියෙනවනේ කොටස් තනින් තනි මූට්ටු වෙලා තියෙන ඒවා උඩින් නැවත අවුට්ලයින් එකක් ගහගන්නවා. මොකද එහෙම වුණාම 아무තු ලස්සනක් වෙනවා මේක රෙදි මූට්ටු කරලා මහන නිසා. ඒත් එක්කම මම මේකේ දිග පැති දෙකත් මේකම ඕලක් කරගන්නවා. ඉතින් මේ අරගෙන තියෙන්නේ ස්කර්ට් එකේ අපි යටට ප්‍රිල් කොටසක් දානවානේ, ප්‍රිල් එකක් දානවා. ඒක ඉතින් අඟල් 57ක් දිග අරගෙන තියෙනවා, අඟල් 5මාරක් උස අරගෙන තියෙනවා. ඒ විදිහේ printed කොටසක් තමයි මම මේකට සම්බන්ධ කරන්නේ. මොකද උඩ කොටස plain color එකක් නිසා. ඉතින් ඔයාලට පුළුවන් මේකේ මේ දිග පැත්තේ චූටි වාටියක් මහගන්න. පොඩිවට වාටියක් මහගන්න. වාටිය පැත්ත නම් අඟල් භාගයකට මැවුවම ඇති. අනිත් පැත්ත ඔයාලා රැලි වෙන කොටස, ඒ කියන්නේ ස්කර්ට් එකේ උඩ කොටසට සම්බන්ධ වෙන පැත්ත තියෙනවනේ. ඒ පැත්ත ගොඩාක් හීනියට පොඩි වාටියක් මහගන්න. මොකද මේ ප්‍රිල් එක ස්කර්ට් එකේ අල්ලන්නේ අපි උඩින්. ඒක නිසා තමයි මේ විදිහට හීනියට වාටිය මහගන්නේ මේ පැත්තෙන්. ඉතින් ඔයාලට මේ රැලි කොටස වැඩිපුර රැලි ප්‍රමාණයක් ඕන නම් අඟල් 65ක් විතර දිගට රැලි පටිය හදාගන්න. ඉතින් මේ විදිහට මේ රෙදි පටියේ දෙපැත්තම මහගත්තට පස්සේ ඔයාලට තියෙන මේක රැලි කරගන්න. මැෂින් එකේ අපිට පුළුවන් නූල් බුරුල් කරලා එකකින් අපිට නූලක් දුවවලා ඊට පස්සේ නූල ඇදලා අපිට ඕන විදිහට ගැද කරගන්න පුළුවන්. මොකද උඩ කොටසේ ප්‍රමාණයට හරියන විදිහට සමානව රැලි හිටින විදිහට අපිට රැලි කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගැදරින් ෆුට් එකක් පාවිච්චි කරලා රැලි කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට normal විදිහට මැෂින් එකේ අතින් රැලි හදලා රැලි ටික හදා ගන්නත් පුළුවන්. ඉතින් මෙන්න මේ කොටසට හරියන විදිහට අපි මේක රැලි කරගන්න ඕන. ඒත් එක මේ මම ඔයාලට පෙන්නන්නේ මේකේ උඩ සහ යට දිගට මම ඕලක් කරගෙන තියෙනවා. ඔයාලට තියෙන ඕලක් මැෂින් එකක් නැත්නම් එහෙම කරගන්න ඕනේ නෑ. මොකද මට ඕලක් කරගත්තට පස්සේ ඉලාස්ටික් අල්ලන කොටසේ මට නැවත සැරයක් ඇතුළට නවල මහන්න ඕනේ. ඉලාස්ටික් තියලා එහෙම මහන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට රැලි කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ මේක මෙන්න මෙහෙම තියලා අඟල් භාගයක් විතර අහු වෙන විදිහට තියලා දිගට මහගෙන යන්න. ඉතින් ඔයාලා මේකෙදී මේ රැලි තැන් තැන් වලට ගොඩාක් වැඩි වෙන විදිහට, සමහර තැන් වලට අඩු වෙන විදිහට එහෙම ගන්න එපා. හරියට ගැද කරලා හදාගන්න. ඉතින් මේ තියෙන මම මේ රැලි පටිය අල්ලගත්තට පස්සේ ඊට පස්සේ මම කරන්නේ මෙන්න මේ විදිහට මේ කොටසේ අනිත් සයිඩ් මූට්ටුවත් මහගන්නවා. හරියටම ඔයාලා බලන්න මෙතන රැලි පටිය සහ උඩ කොටස එහෙට මෙහෙට වෙන්න පුළුවන්. එමුණත් කැතයිනේ මේක. ඒක නිසා ඔයාලා හරියටම අල්ල ගන්න ඕනේ මෙතන රැලි කොටස ළඟින් අල්ලගෙන ඊට පස්සේ මේක දිගටම මහගන්න. මහලා එකත් ඕලක් කරගන්න. ඉතින් මම මේකට ඉලාස්ටියක් විදිහට අරන් තියෙන්නේ අඟල පළල ඉන මිම්මට වැඩියෙන් අඟල් 3ක් අඩු කරලා ඉලාස්ටිය කපා ගන්න. ඉතින් මම අඟල් 21 ඉලාස්ටියක් තමයි මම අරන් තියෙන්නේ. ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ කලින් මේක උඩ ඕලක් කරගන්න කියලා. දැන් ඔයාලට පේනවද මේක මම අඟලකට තියලා මෙන්න මේ විදියට නවල මහගෙන තියෙනවා.
ඉලාස්ටික් එක මේ විදිහට දාගත්තට පස්සේ ඔයාලා හොඳට බලන්න මේක වටේ ඇඹරිලා තියෙනවද? එහෙම තියෙනවා නම් පොඩ්ඩක් අතින් හදාගෙන තමයි අපි ඉලාස්ටික් එක මුට්ටු කරගන්න ඕන. මුට්ටු කරලා මේක හරියට ඉන වටේට මෙන්න මේ විදිහට ඇදලා හදාගෙන ඊට පස්සේ අපි මෙන්න මෙතන ඕපන් එක තියෙනවනේ. ඒ ඕපන් එකත් මහ ගන්න ඕන. ඒ විවරේ මසා ගන්න ඕන. දැන් ඊට පස්සේ ඔයාලට පුළුවන් ආපහු සැරයක් මේ ඉලාස්ටියේ මැද්දෙන් නැවත පාරක් මෙහුමක් ගහගෙන යන්න. එහෙනම් මේ විදිහට ඇදලා නැවත සැරයක් හරි මැද්දෙන් මෙහුම් පාරක් ගහගෙන යන්න. ඉතින් ඔයාලට මේක පුංචි ස්වයංරැකියාවක් විදිහට පටන් ගන්න පුළුවන්. කට් පීස් ගන්න තැනක් හම්බ වුණොත් මේ විදිහේ හරි ඔයාලට නැත්තම් ලොකුවට කෑලි තියෙන තැනකින් හරි හම්බ වුණොත් මේ වගේ පුංචි ස්කර්ට් මහන මොකද මේකට ගොඩාක් වෙලාවක් යන්නේ නැහැ. ඉක්මනටම අපිට මහ ගන්නත් පුළුවන්. දැන් අම්මලා කැමතිනේ ඉතින් පොඩි අයට ලස්සනට අඳන්න. ඉතින් ඔයාලටත් පුළුවන් මේක ස්වයංරැකියාවක් විදිහට පටන් ගන්න. කට් පීසස් වගේ දේවල් ගොඩාක් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් නිසා ඔයාලටත් පුළුවන් මේක බිස්නස් එකක් විදිහට පටන් අරගෙන යන්න. ඔයාලට ගෙදර ඉඳලා පොඩියට මේ වගේ පුංචි බිස්නස් එකක් පටන් ගන්න පුළුවන්. ඉතින් පාට ගොඩාක් එකතු වුණාම හරිම ලස්සන විදිහට මේ ස්කර්ට් මහ ගන්න පුළුවන්. කට් පීස් නැති වුණත් ඔයාලට අලුතෙන් රෙදි අරගෙන උනත් මේ ස්කර්ට් එක මම කියලා දුන්න විදියට මහන්න පුළුවන්. අර මම වගේ කොටස් එකතු කරන්නේ නැතුව තනි පළුවකට අරන් මහ ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩාක් වැදගත් වෙන්න ඇති කියලා. මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න කියලාත් ඉතාම ආදරයෙන් ඉල්ලනවා. ඉතින් like එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරගෙන යන්න කියලාත් ගොඩාක් ආදරයෙන් මතක් කරනවා. ඒත් එක්කම ගිහින් එන්න අලුත් වීඩියෝ එකක් අරගෙන බලාපොරොත්තු වෙනවා. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.